ඓතිහාසික වටිනාකම් රාශියකින් යුත් ප්‍රෞಢ ඉතිහාසයකට උරුමකම් කියන කඳු ගිරිසිකර වලින් ග්‍රහණ ගැරඬිගල ගැන ඔබ දැන සිටියාද? අප මේ පිළිබඳව තොරතුරු විමසුවා ඓතිහාසික ගැරඬිගල පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය සද්ධර්ම කීර්ති ශ්‍රී මිල්ලවානේ චන්ද්‍රවිමල ස්තවීරයන් වහන්සේගෙන්. දැන් අවුරුදු 1700 ගානක් විතර පැරණි ස්ථානය තමයි මේ ස්ථානය. මේ තුන්වෙනි කාශ්‍යප රජුගේ කාලේ ලංකාවේ වටිනා සෙල්ලිපිය තියෙන මේ ගැරඬිගල සෙල්ලිපිය. ඒ නිසා තමයි ගොඩක් වටිනාකම වැඩි. මේ සෙල්ලිපිය තියෙනවා අක්ෂර පිළිබඳව තමයි විශේෂත්වය තියෙන්නේ. ඒක දාන ලිපියක්. දාන ලිපියක් වුණාට මේක කියනවා මේ ස්ථාන දීපු කුඹුරු ඉඩකඩම් කලාවදාගෙන කෑවොත් බල්ලු කපුට වෙනවා කියලා ඒකේ දාගෙන බල්ලෙක් කපුටෙක් කියනවා ඒ සෙල්ලිපිය. ඊළඟට මේ සෙල්ලිපිය වටිනාකම තමයි මේ හල් නකාරේ මෙතෙක් සෙල්ලිපිය වල තිබිලා නැහැ. මේ සෙල්ලිපිය තියෙනවා හල් නකාරේ ආන ප්‍රත්‍ය. ඊට පස්සේ නානලල කියන ඒ අක්ෂර පිළිබඳ විශේෂයෙන් තියෙනවා. ඒවල මේකේ වටිනාකම තමයි ඒ අක්ෂර පිළිබඳව තියෙන සෙල්ලිපියක්. ලංකාවේ තියෙන වටිනාම සෙල්ලිපියක් හැටියටයි ඉතිහාසඥයෝ සඳහන් කරන්නේ. ගැරඬිගල කියලා කියන්නේ පෙර බොහෝ සෙයින් ගැරඬින් වාසය කරන තිබුණු ස්ථානය. ගැරඬි වාසය කරපු නිසා මේකට ගැරඬිගල කියලා කියනවා කියලා කියන්නේ එහෙම නැත්නම් මේ කඳු වැටිය ඈතට ගැරඬියෙක් වගේ පේනවා කියලා. ගැරඬියෙක් වගේ පේන නිසා මේකට ගැරඬිගල කියලා කියනවා. ඒ ඉතිහාසඥයාගේ මතය ඒක. එතකොට අපේ හාමුදුරනේ මේකේ මේ කොයි රජතුමාගේ කාලෙද මේක? මේක අනුරාධපුර යුගයේ තුන්වෙනි කාශ්‍යප රජුගේ කාලේ. තුන්වෙනි කාශ්‍යප රජුගේ කාලේ තමයි මේ සෙල්ලිපිය. ඒ වගේම ගල් ලෙලක් ඇතුලේ තියෙනවා ඇඳන් 8ක් පමණ කබල දෙන ලස්සනට. ඒ ගල් කන්දේ තමයි ඒ ස්ථානයේ යන්න පුළුවන්කම තියෙන ස්ථානයට යන්න පුළුවන් අසීරුවෙන් යන්න ඕන ස්ථානයට. එමින්ම වලගම්බා රජතුමන් මේ ස්ථානයේ සැඟවී සිටිය බවට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. බරපන් ගවන්න බැරුව හැංගුණාලු. එතන අද තියෙන අදන් තියෙනවා එයාත්‍යගේ අමතරියෝ කොයි ඒවා තියෙනවා. අදත් තියෙනවා. ඉතින් ඒ හින්දා අපි ඒක පිළිගත්තා. ඉතා සුන්දර නැරඹුම් මැදිරියක්ද මේ ස්ථානයේ දැක බලා ගන්න පුළුවන්. මේ ස්ථානයේ තියෙන මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසි මේ ගමට කියනවා දමුණු මුල්ල කියලා ගම කියනවා. ගලේවලට නගරයට ඇවිල්ලා කලාව පාරේ කිලෝමීටර් 2.5ක් විතර යන පස්සේ නගරේ පැත්තේ තියෙන පාරක්. ඒ පාර දිගේම ආපුවම මේ විහාරස්ථානය හම්බ වෙනවා. මෙවැනි වටිනා වීඩියෝ තව තවත් නරඹන්න අප නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.